guys, මගේ නම තිදස. අපි අදත් අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකක්. අද මම කියලා දෙන්න හදන්නේ ඔයගලන්ට කොහොමද කෝ එකට එක්සර්සයිස් ටික කරන්න කියලා. කෝ එකට ගත්තොත් ප්‍රධාන වශයෙන් කෝ එකේ තියෙන කොටස් දෙකක්. ඇන්ටීරියර් කෝ එක, පොස්ටීරියර් කෝ එක. ඇන්ටීරියර් කෝ එක කියන්නේ අපේ ඉස්සරහා තියෙන ඇබ්ස් වල තියෙන කෝ එක. සෙකන්ඩ්ලි ගත්තොත් පොස්ටීරියර් කෝ එක කියන්නේ අපේ ලෝවර් බෑක් කෝ එක. අපේ ගොඩක් අය හිතන්නේ කෝ එක එක්සර්සයිස් කරන්න ඕන කිව්වම ඇබ්ස් එක හදන මේ බඩට කරන එක්සර්සයිස් ටික කරාම හරි. ඒත් ගොඩක් අය දන්නේ නැහැ කෝ එකේ අත්‍යවශ්‍යම පාර්ට් එක තමයි මේ ලෝවර් බෑක් එක කියන්නේ. ඒකට අද එක්සර්සයිස් වගේ කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට පළවෙනිම කියන්න ඕනේ දැන් හැමෝම කෝ එක්සර්සයිස් කිව්වම හිතන්නේ ප්ලෑන්ක් එකයි ක්‍රන්චස් ටිකයි කරාම හරි කියලා. ඒත් කෝ එකෙන් දැන් හොයාගෙන තියෙනවා කෝ එක්සර්සයිස් කරන ප්ලෑන්ක් එකෙන් අපි ඉන්න හෝල්ඩ් පොසිෂන් එකකින් අපේ ෂෝල්ඩර් එක පොඩ්ඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ රිසර්ච් එකත් එක්ක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් අපිට ඒක නැතුව කරන්න පුළුවන් ඩිෆරන්ට් එක්සර්සයිසස්. ඒවා පොඩ්ඩක් අලුත්. ඒ කියන්නේ අපි මම මේක ඉගෙන ගත්තේ මම මේ කරන ෆිට්නස් ෆවුන්ඩේෂන් කෝස් එකෙන් තමයි මම මේක ඉගෙන ගත්තේ. සර්ටිෆයිඩ් කෝච් කෙනෙක්ගෙන්. මම ෆස්ට්ම කරන්න යන්නේ හොලෝ බොඩි හෝල්ඩ් කියන එක්සර්සයිස් එක. හොලෝ බොඩි හෝල්ඩ් එක්සර්සයිස් එක කරන්නේ අපේ ඇඟ කෙලින්ම බිම තිබ්බා. අත් දෙක උඩට තිබ්බා ඈත් කරලා, කකුල් දෙකත් ඈත් කරලා තිබ්බා. මෙහෙම තියෙද්දි අපි කෝ එක යූස් කරලා මුළු කකුල් දෙක අත් දෙකම උස්සනවා. මේක තමයි හොලෝ බොඩි හෝල්ඩ් එක කියන්නේ. මේක අඩුම ඔයගලන්ට 30 seconds to 1 minute ඉන්න පුළුවන් නම් හොඳ එක්සර්සයිස් එකක් කරන්න පුළුවන් නම් අපි කෝ එක එන්ගේජ් වෙනවා. මම කියලා දෙන යන සෙකන්ඩ් කෝ එක්සර්සයිස් එක තමයි ඇන්ටීරියර් කෝ එක්සර්සයිස් එක තමයි රිවර්ස් බොඩි හෝල්ඩ් එක. ඒක අපි කරන්නේ අපේ අත් දෙක අපේ ලෙග් සයිඩ් එකම තිබ්බා. ඒක ෂෝල්ඩර් විත් තිබ්බනම් හොඳයි. තියලා ලෙග්ස් ලං කරලා පොයින්ට් කරලා බොඩි එක හෝල්ඩ් කරන් ඉන්න උඩට කරලා. අත් දෙක හොඳට කෙලින් කරන්න. මේක හෝල්ඩ් කරන් ඉන්න 30 seconds to 60 seconds. මේ හැම එකෙම set 3/3 sets කරාන, ඒ කියන්නේ 3/60 sets කරා නම් සාමාන්‍යයෙන් හොඳ කෝ එකේ හොඳ ඇක්ටිවේෂන් එකක් වඩ බලා ගන්නත් පුළුවන්. ඒක වඩ තේරෙනවා ඒක කරනකොට. මේක තවත් ගත්තොත් මේ අර රිවර්ස් බොඩි හෝල්ඩ් එකේ අපේ ස්ට්‍රේට් ආර්ම් ස්ට්‍රෙන්ත් එකටත් හොඳයි. ඒ වගේම ෂෝල්ඩර්ස් වලට චුට්ටක් ඇක්ටිවේට් වෙනවා. අපේ ගොඩක්ම රිස්ට් එකටත් හොඳයි, රිස්ට් එක්සර්සයිස් එකටත් හොඳයි. ඒ කියන්නේ ඒකේ ස්ට්‍රෙචින් වලට. තව ෆෝර් ආර්ම් එකටත් හොඳයි. අපි තව ට්‍රයිසෙප්ස් වලටත් හොඳයි. මේ වගේ මසල්ස් ගෲප් ගොඩකට මේක වාසි වෙනවා. කරලා බලන්න මේකත් මේ එක්සර්සයිස් එක ගොඩක් හොඳයි. third anterior core exercise එක තමයි leg raises. leg raises ගොඩක් අය කරාට ඒක ගොඩක් technically පොඩි issues වගේක් තියෙනවා. මම අද කියලා දෙන්නම් කොහොමද leg raise එක හරියටම කරන්නේ කියලා කෝ එකට engage. ඉස්සලා හොඳට හාන්සි වුණා. lower back එක අපේ back කෙලින්ම බිම තියන්න. බිමට ගෑවෙන්න තියන්න. කකුල් දෙක point කරා අත් දෙක පොඩ්ඩක් යටින් තියන්න. අපේ glutes යටින් තියලා legs දෙක raise කරන්න ඕනේ 90 degrees වලට. 90 degrees වලින් උස්සලා slowly තමයි බිමට ගේන්න ඕනේ. කකුල් දෙක බිම තියන්නේ නැහැ. ආයෙ උස්සලා. මේක slowly තමයි movement එක වෙන්න ඕනේ. slowly වෙන තරමට ඔයාගේ කෝ එක engage වෙනවා. ගොඩක් අයට කකුල් දෙක දිගෑරලා බැරි නම් නවල කමන්නේ නැහැ පොඩ්ඩක් නවල ගන්න. මේක ස්ලෝලි තමයි මේ මූවමන්ට් එක වෙන්න ඕන. ස්ලෝලි වෙන තරමට තමයි ඔයාගේ කෝ එක එන්ගේජ් වෙන්නේ. පොස්ටීරියර් කෝ එකට ගත්තොත් මම ඊළඟට කියලා දෙන එක්සර්සයිස් එක තමයි බටර්ෆ්ලයිස්. බටර්ෆ්ලයිස් කරන්නේ අපේ ඇඟ දිමින් තියනවා ලයි ඩවුන් පොසිෂන් එකේ. අත් දෙක කෙලින් කර මූණ බිමින් තියන්න ඕන. ඒ වගේම ඔයා අත් දෙක පිටිපස්සට බටර්ෆ්ලයි පොසිෂන් එක ගන්න ඕන. බටර්ෆ්ලයි පොසිෂන් එක උස්සලා මුළු ඇඟම ඉස්සෙන කකුල් දෙකයි අත් දෙක දෙකම ඉස්සලා
පිටිපස්සට ගන්න. ආය එනකොට same movement තමයි repeat වෙන්නේ. ඔයා උඩට ගත්තා. තිබ්බා. ආය උඩට ගත්තා. තිබ්බා. මේක ඔයාලට එහෙම නවත්තලා කඩන්න පුළුවන්. නැත්තම් ඔයාලට same movement එක යන්න පුළුවන් එකම drill එකකට. මෙහෙම ගියා. අපි posterior core එකට කරන next exercise එක තමයි butterflies වගේම අපි use කරන්නේ towel එකක් use කරන්නේ. towel එකක් අරගෙන පොතට ඇදෙන විදියට අල්ලලා මේක මූවමන්ට් එක දැයි කරන්නේ. හොඳට ඇදලා අල්ලන් ඉන්න ඕනේ. නෙක්ස්ට් අපි අර වගේම බටර්ෆ්ලයි එකේ වගේම ලයි ඩවුන් වෙලා මේ එක්සර්සයිස් එක කරනවා. මේක වලට එහෙම ලයි ඩවුන් වෙලා ගලා හෝල් කරන් ඉන්න 3 seconds 15 seconds sets 5ක් විතර කරා නම් මේක හොඳටම low back එකට වදිනවා. ඔයාලට advance වෙන්න ඔයාලට use කරලා කරන්න පුළුවන් 30 seconds වගේ යන්න පුළුවන් එක set එකකට. හොඳට towel එක ඇද්දා මුළු upper body එකම උස්සනවා. ඒකෙන් 50 seconds set 5ක් විතර කරාම ආගේ lower back එක හොඳටම active වෙනවා. මම කියලා දෙන්න යන third lower back exercise එක තමයි posterior core exercise එක තමයි අර වගේම තමයි towel එක හොඳට ඇදලා තියාගත්තා. එක පාත් කරා මේකේ ඔයා කකුල් දෙක උස්සලා මූණ පල්ලෙහා තියලා මේ අත් දෙක උස්සලා මෙන්න මෙහෙම අපේ බෙල්ල පිටිපස්සට වෙනකන් ගේනවා මේ මූවමන්ට් එක. ඊට පස්සේ තියලා ආයේ මුළු ඇඟම ඉස්සුවා බෙල්ල පල්ලෙහාට වෙනකන් ගෙනාවා ටවල් එක. ආයෙ ගියා තිබ්බා. ලෝ බැක් වගේම ඔයාගේ ෆුල් බැක් එකටත් හොඳ එක්සර්සයිස් එකක් කරලා බලන්න. no equipment exercise මේක ඔයාලට ඕන තැනක ඕන වෙලාවක කරන්න පුළුවන් ගෙදරදී ඕන තැනක. අපේ එහෙනම් අද වීඩියෝ එක නම් ඉවරයි. මම අද කරේ anterior core exercises 3කුයි posterior core exercises 3කුයි. ඒවා anterior posterior කිව්වට different muscle groups වලටත් වදිනවා. තවත් muscles වලට වදිනවා. ඒ කියන්නේ ගත්තොත් legs වල quads වලටත් වදිනවා. triceps වලටත් වදිනවා. තව forearms වලටත් වදිනවා. ඒ වගේ different groups වලට වදිනවා. so එහෙනම් අපේ core exercises video එක නම් හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු. එතක